අද අපි ආව මුහුදු හුලං නම් එච්චර සැර නැති දවසක අපි ආවේ මාළු අල්ලගෙන යන්න. ඔයාලට පේනවා මේ වීඩියෝ එකේ කොයිතරම් මාළු ඉන්නවද කියලා. අපේ ටැංකි බැහැලා ඒ හැම දෙයක්ම කරලා අපි මාළු අල්ලන්නේ තාමත් ලේසි පහසු කාර්යයක නෙමෙයි. ඉතින් උච්චමුනේ කල්පිටිය ඉතින් මේ රැකියාවල් වලට ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් හරි ලස්සනයි. අද මමත් ආවා මෙයාලත් එක්ක මේ ගමන. ඉතින් ලොකු එක්ස්පීරියන්ස් එකක් මට අත්දැකීමක් මට කොහොමද මාළු අල්ලන්නේ. මේ හැම දෙයකම කොයිතරම් දුරට මහන්සි වෙනවද? කොයිතරම් දුරට එයාලගේ ඒ හැම දෙයක්ම එයාලා ඒ දේවල් කරනවද? මුහුදේ සටන් වදිනවද? පොර බදනවද කියන එක දැන් තමයි තේරෙන්නේ. ඉතින් මාළු අල්ලන්න ලොකු කැපකිරීමක් කරනවා, ලොකු වේදනාවක් එක්ක එන්නේ ගොඩාක් පිරිසක් එකතු වෙලා තමයි මේ රැකියාව කරන්න බලන්න. අද අපිට පරව් අපිට හවු වෙලා තියෙනවා මේ දැලට. දැන් මේ දැල තමයි හැමින් ගොඩට එන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේම එක්ස්පීරියන්ස් කරන්න ඕන නම් එන්න තියෙන්නේ කල්පිටියට උච්චමුනේ පල්ලියේ උච්චමුනේ පල්ලියට අයිති පිරිස තමයි මේ. පල්ලියට අයිති මීසම් වාසී ජනතාව, පල්ලියට උදව් කරන මිනිස්සු, ඒ වගේම පල්ලියට දායකත්වයේ දක්වන මිනිස්සු මෙයාලා තමයි. ඉතින් මේ රැකියාවල් වලින් තමයි එයාලා මේ හැමදේම කරන්නේ. ඉතින් දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දෙවියන් වහන්සේ තමයි මෙයාලට මඟ සලස්වන්නේ. ජේසුස් තමයි මෙයාලා බලාගන්නේ. ඉතින් මේක ලේසි පහසු දෙයක් නෙමේ මුහුදු රැකියාව කියලා කියන්නේ. ඉතින් ජේසුටම බාරයි මේ ජනතාවගේ ජීවිත. දේවා අම්මා වේලංකන්නි අම්මටම බාරයි මේ දරුවගේ ජීවිත. ඒ නිසා වේලංකන්නි අම්මේ, ආරෝග්‍ය අම්මේ මේ දරුවෝ දේශ වහන්සේ මැදිහත් වෙන්න. මේ දරුවන්ගේ ජීවිත ඒ වගේම මේ හැම කෙනෙක්ගේම ජීවිත, මේ හැම කෙනෙක්ගේම දීවර රැකියාව වහන්සේම ආශිර්වාද කරන්න. ඔබ වහන්සේ මේ දරුවෝ උදෙසා මැදිස්ත වෙන්න.